මෙහෙ හායි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙනවා ඔයාලා හැමෝටම මේ ලබන අලුත් අවුරුද්ද 2026 වෙනි අවුරුද්ද. ඉතින් මේ අවුරුද්දේ ඔයාලගේ ඩ්‍රීම්ස් ඔයාලා හිතන් ඉන්න ප්ලෑන්ස් හැමදේම සර්වපකාරයෙන් සාර්ථක වෙනවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම ඉෂාන් මම මේ channel එක පටන් ගන්න දැන් ටික කාලයක් නවත්තලා තිබ්බා. නමුත් ආයි පටන් ගත්තා. දැන් වීඩියෝස් කීපයක් දාගෙන දිගට. ඉතින් මම කියන්න හැදුවේ මේ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් එන්න ඕනේ. පරණ දේවල් අමතක වෙන්න ඕනේ. අලුත් දේවල් අලුත් ප්ලෑන් එන්න ඕනේ. අලුත් දේවල් කරන්න ඕනේ. අලුත් අප්ඩේට් එන්න ඕනේ. ඒ වගේම මම කියන්න තියෙන දෙයක් තමයි අපේ channel එකේ මම අලුතෙන් අප්ඩේට් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒ අප්ඩේට් එක මොකක්ද කියලා කියන්න මම හරි කැමැත්තෙන් ඉන්නවා. ඔයාලත් හරි ආසාවෙන් ඇති ඒ අප්ඩේට් එක මොකක්ද කියලා දැනගන්න වාහනයක්. රෝද දෙකේ වාහනයක් කියලා කියන්න පුළුවන්. බයික් එකක් කියලා කියන්න අමාරුයි. රෝද දෙකේ වාහනයක් කියලා කියන්න පුළුවන්. නැවක් වෙන්න පුළුවන්. තමත් වටින බයිසිකලයක් එක මම පොඩි බයිසිකලයක් ගත්තා. ඉතින් ඒ වහිල ගැන පොඩි දෙයක් කියන්න තමයි මම හදන්නේ. ඉතින් මේ තමයි ලංකාවේ කෙල්ල කොල්ල පිස්සු වට්ටපු ලංකාවේ ගොඩක් උන් ගන්න ආසාවෙන් ඉන්න Yamaha R15 V4 බයිසිකලේ. ඉතින් මේ V4 බයිසිකල ගැන කියද්දි ඉතාමත් වටින දේවල් ගොඩ හරියක් තියෙනවා ඔයාලට කියන්න. ඉතින් මේක මේ මාරම අත්දැකීම් තියෙන බයිසිකලයක් මේක. ලස්සන ගත්තාම බ්‍රේක් සිස්ටම් එක, පිකප් එක මේකේ කොච්චර টොප් ස්පීඩ් එකක් යන්න පුළුවන්ද කියලා මම ඉස්සරහට පෙන්නන්නම්. මේ টොප් ස්පීඩ් යන්න බෑ. මේ පාරවල් නැහැනේ යන්න. සාමාන්‍යයෙන් යන්න පාරක් හම්බුනොත් මං ගිහින් පෙන්නන්නම් කොච්චර වගේ මේ වහිල පෑගෙනවද, කොච්චර ටෝක් එකක් මේකේ තියෙනවද සහ මේකේ කොච්චර ආරක්ෂිත පද්ධතියක් තියෙනවද කියලා. මේක බ්‍රේක් සිස්ටම් එක හැමදේම ඉන්ඩීටියර්ස් විදියට මම අනිවාර්යෙන් ඉස්සරහට ගිහිනවා. ඉතින් රැඳෙලෙන්න දිගටම මේ තමයි STB with ඉෂාන්.